සැමසිතුල රොබින් හූඩ් Season 2. මං කිව්වේ පාවෙන්න ඒස්වා අහන්න මැරියන් ඔයාට පුළුවන් පාවෙන්න ඒස්වා මට බෑ එක කරන්න නෑ මේ බලන්නකෝ ඒක හරි ගියා බලන්නකෝ හොලං හින්දනේ මේක පාවෙලා තියෙන්නේ මට කවදාවත් මේක කරන්න බැරි වෙනවා මට බෑ මේ මැජික් කරන්න මං අතාරින ඔක්කොම ඇත්තමයි මට නම් මේක හිතා ගන්න බෑ අර හොරතුන් කට්ටුව ඔයාලගේ ඇස්සලටත් වැලි ගහලා මෙහෙන් කොහොම හරි පැනගත්තා නේද මට මේක ඇති වෙලා තියෙන්නේ ආයි මෙහෙම වෙන්න බෑ මේක හිරගයක්ද නැත්නම් හෝටලයක්ද මං කරන්නම් කොහොඳ වැඩක් බලන්න අපි වෙන තැනකට යනවද අනේ නෑ මෝඩ බතලයෝ අපි අලුත් වැඩියා කරනවා හිර කූඩු වල සයිස් එකක් වැඩි කරලා බිත්ති වල තියෙන ඝනකමත් ගොඩක් වැඩි කරන්න ඕනේ ඒත් ලොක්කා අලුතෙන් බිත්ති ඝනකමට හදන්න නම් ඒවට අපිට ගල් ඕන කරනවා අපි කොහෙන්ද ඒ ගල් හොයාගන්නේ අන්න අර තියෙන ගල් කන්දෙන් එතන තියෙන ගල් අපේ වැඩේට එල්ල කිරි වගේ හරියනවා මාව අල්ලන්න බෑනේ මා වෙත පැවරී ඇති බලයෙන් මම ප්‍රකාශ කරනවා ඔය දෙන්න සැමියා සහ මේ ගල් කන්ද තානම් කලාපයක් මොකක් කිව්ව ඔයාට එහෙම කරන්න බෑ මේක දන්න කාලේ දැන් අයිති ගමේ අයට අපි මගුල් උත්සවයට යන්නේ කොහෙද මම මේ ළමයි වගේම පොඩි කාලේ මෙතන සෙල්ලම් කළා අනේ මේක ගොඩක් උත්කෘෂ්ඨ තැනක් සැරිෆ් අපි හැමෝම මෙතන තමයි ලොකු මහත් උනේ ඉතින් මෙතන ගොඩාක් රහස් පොඩි කාලේ නම් ගැබ්බෙලා තියෙනවා මෙතන අපේ මුතුන් මිත්තන්ගේ ආත්ම සැරිසරනවා මේක පූජනීය ස්ථානයක් විනාශ කරන්න දෙන්න බෑ පූජනීය ස්ථානයක් දැන් මෙතන ඇති ජෝන් අනේ එපා එයාට වෙනම කෑමක් තියෙනවා පේන විදියට මෙතන හොල්මන් ඉන්නවා වගේ ඔව් මේ ඔයාලා තාම බබාලා වගේ පොඩි ළමයින්ගේ කතා විශ්වාස කරනවද යනවා ගිහලා අපව වැඩ කරනවා මන්නන් හිතන්නේ මේ කට්ටියට මෙහෙ ඉන්න භූතාත්ම ටිකක් පෙන්වුවා නම් වැඩි හරි වගේ. කවුද මේ භූමියට ඇවිත් අපේ නින්දට බාධා කරන්නේ? මැරුම් කන්න කලින් තමන්ගේ නම කියනවා. මම නොටින්හැම් වල ෂෙරිෆ්. අනේ ලොක්කා බය වෙන්න එපා මේ හුලන් තියෙන හින්දා වෙන්නේ නැති අශ්වය යනවා බය වෙන්න එපා පැටියෝ ඕම ඉන්න දැන්
දැන් ඔයාලා හිතනවාද ඔය මෝඩ කතාව කිව්ව කියලා මං ඒක උඩින්ම පිළිගන්නේ කියලා? අනේ එතන හොල්මන් ඉන්නවා. ඇත්තමයි අම්මපා. මෙතන ඇත්ත තමයි. ඔයාලා සෙට් එකම වැඩකට නැති බයගුල්ලෝ. මෙලෝ වැඩක් නෑ. මං පෙන්නලා දෙන්නම්කෝ ඔතන ඔය තියෙන හොල්මන් තනිකර බොරුවක් කියලා. ලෑස්ති වෙනවා. රොබින් සීසෙට්ටු රොබින් ආවට පස්සේ අපි ඉතුරු ටිකත් හදමු. ඒ මැරියන්ගේ ස්කාලට්ගේ සංඥාව හැංගෙමු. තොන්කට්ටුව නේද? ඕන විකාරයක් කරයිද දන්නේ. කවුරුවත් අපේ පෙට්ටගම දකින්න නැතුව ඇති නේද? බලමුකෝ දැකලාද කියලා. හරිනවා. ඔය තියන්නේ ඔයාලට සිතෙන්නේ මට හිතන දේමද? ඒයි ඕක නවත්තනවා නැත්තම් හතරන්දි කඩනවා. අමින්න බලගන්න. මං ඔයාලට උපදෙසක් දෙන්නද? පනට ආදරේ තියෙනවා නම් මෙයාලට ඉන්න දෙන්න. අල්ලගන්නවා. අයියෝ මොකද වෙන්නේ? මොකද කිව්වේ? අනේ මොකද පෙන්නේ අනේ මගේ ළඟට එහෙම එන්න එපා. આવොත් එහෙම දන්නවනේ. නැත්තම් මොනවා කරන්නද? මේක අසාධාරණයි. අපිට ගියක් කරේ හොයාගන්න දෙන්නකෝ. මෙයාලා හින්දා තමයි ජෝන් කුමාරයා හිරගෙදර ශක්තිමත් කරන්න ඕනි කියලා සැලසුමක් හැදුවේ. ජෝන් ෂෙරිෆ් එක සෙට් එකත් අරගෙන තව ටිකකින් මෙහාට එයි. එහෙනම් ඉතින් අපි එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක්ම බිම දාමු. මං කිව්ව කතාව හරියටම හරි. මෙතන කිසිම භූතයෙක් මල පෙරේතෙක් නෑ. ඒ තුමානනේ ඔය හොඳටම ඇති. දැන් කට්ටියම ආපහු වැඩ පටන් ගත්තොත් හොඳයි. ඉක්මනට. අවුනනේ ද ලොක්ක කියපුනේ ඉක්මනට වැඩ පටන් ගන්නවා. මොකද්ද මේ වෙන්නේ? කවුද මේවා කරන්නේ? අයියෝ ඒ ඇවිල්ලා දවල් හොල්මන් ආයිත් වැඩ පටන් අරන්. කවුද මගේ නින්දට බාධා කරන්නේ? කවුද? කවුද? පේන්නවිලා කතා කරනවා. මං ජෝන්. ඔහේ මගේ කේන්ති අවසනවා. සෙබළුනේ මාව බේර ගන්න. මගේ ටෙම්පරේචර් එක හොඳටම වැඩි වේගෙන එනවා වගේ දැනෙනවා. ඇයි ඔයා මගේ ගෙදර විනාශ කරේ ජෝන්? මගේ මාලිගාවේ හිර කොඩු ලොකු කරගන්න ගල් ඕන උනා. නැත්තම් අර හොරුතුන් කට්ටුව පැනලා යනවනේ. ඔයා කියන්නේ මෙයාද? එහෙනම් මෙයාලවත් අරගෙන යන්න. ආයි පැත්ත පලාතක ඉන්න එපා. අයියෝ මෙන්න පන්නනවා. අනේ මොනවා පන්නපා මම බලන්නේ. මේක අල්ලගන්න ටොමි. රොබිනේ යාගේ චග්ගෝලේ ටිකයි. මට හිතුණා මේක. අල්ලගන්නවා. අල්ලගන්නවා. මෙතන ඉඳලා අපි වහුවේ දන්නේ. මල්ලක සැලැස්මක් තියෙනවා. ඒකට ඔයාගේ මැජික් බලය ඕන කරනවා. මම්මගේ මායාෂ්ටි විසිකලානේ. ඒක කරන්න බෑ. මෙන්න මං එක ගෙනාවා. ඔයාට ඕන වෙයි කියලා හිතුවා. ඔයාට මේක කරන්න පුළුවන්. ඔතනින් එළියට එනවා රොබින්. මං ආයි කියන්නේ හරිය. හරි ඔයා දිනුම්. මං යටත් වෙනවා. මං එහෙනම් අන්තිමේදී රොබින් ඇව අල්ලගත්තා. දැන් ඉතින් කිසිම මල පෙරේතෙක් කොල්මනක් මෙතන නැති නිසා අපට පුළුවන් වැඩේ පටන් ගන්න. අද නම් වාසනාවන්ත දවසක්. ඔයා ඔච්චර ඉක්මනට ජය සමරන්න නම් එපා. ඇයි ඔයාට ඉරිසියයිද? මන්නම් හිතන්නේ ඔයා මෙහි භූතාත්ම කේන්ති ගැස්සුවා වගේ කියලා. මං ඔය භූතයන්ට පොඩ්ඩක්වත් බය නෑ රොබින්. මොකද භූතයෝ මේ නෑ.
ඔයාට හොඳටම විශ්වාසදය ගැන මොකක්ද මේ වෙන්නේ? අනේ ලොක්ක අපිව බේර ගන්නකෝ බිමට කන්න අපි ඔබ්බිමට කන්න ලොක්කා. මං ඔයාට කිව්වනේ අනේ අයියෝ මට සමා වෙන්න භූතාත්මේනි. මං ආයි මෙහෙන් ගලක් තියා වැලිකටයක්වත් ගන්න ඇත්තමයි. ඒයි අපි මෙතන දාලා යන්න එපා. අපිව දාලා යන්න එපා ඉන්න. මං කිව්වේ වාට එක පුළුවන් කියලා. ඔයා කොහොම හරි අපිව බේරගත්තා. ස්කාලට් නැත්තම් මට එක් කරන්න වෙන්නේ. ඔයාලා හැමෝම නියමයි යාළුවනේ. ජෝන් කුමාරයා හොඳ පාඩමක් ඉගෙන ගත්තා. තව ටිකක් අන්න හරි. දැන් නියමයි තිබුණා වගේමයි. ගමේ කට්ටිය මේක දැක්කම සතුටු වෙයි. අපි මේ රංකාසි වලට මොකද කරන්නේ? ඒකටත් මන් ළඟ අදහසක් තියෙනවා. මට පැවරී ඇති බලයෙන් මන් දැන් කියනවා ඔය දෙන්න සැමියයි බිරිඳයි කියලා. සතුටුයි. ඕ වාට ස්තුතියි රොබින්. මේක වටින දෙයක්.